Hi guys. දැන් මම හදන්නේ අද මගේ vlog එක තමයි day vlog එක අද thai පොංගල්. ඉතින් ඒක නිසා අද මට free day එකක්. ඉතින් මම ඒක නිසා අපේ ආන්ටිව බලන්න යන්න හදන්නේ ඒගොල්ලන් ගෙදර. ඉතින් දැන් මම නාගත්තා. ඊට පස්සේ මම dress කරා. දැන් මම හදන්නේ simple makeup එකක් දාන්න යන්න. බලමු මම කොහොමද makeup එක දාගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම මම use කරන product එක මේක Crayon එක මම මේක තමයි මේක 36 එක. ඉතින් මට මේක match වෙන එක. ඉතින් මම ඒක නිසා ඒක මගේ මුළු මූණෙම apply කරගන්නවා. ඉස්සෙල්ලාම මුළු මූණෙම හොඳට apply කරගන්න ඕනේ dark areas වලයි. ඒ හැමතැනම දැන් මේ විදිහට මූණේ ගාගත්තා. හරි guys, දැන් මේ තියෙන මගේ ස්පොන්ජ් එක. මේකෙන් මේක චුට්ටක් තෙමලා අරගෙන මේකෙන් මෙහෙම හොඳට blend කරගන්නවා. මේක චුට්ටක් තෙමලා ගන්න. මොකද මේ තෙමලා ගත්තම තමයි මේක ගානට blend වෙන්නේ. ඉතින් අපේ ස්කින් එකේ මේක ස්ප්‍රෙඩ් කරගන්න ඕන හොඳට. ටිකක් වෙලා මේක blend කරගන්න ඕන හොඳට. හරි. මගේ දැන් මූණ blend කරගෙන ඉවරයි. මම වැඩි use කරේ නෑ. මේක normal makeup එකක් හින්දා. ඉතින් ඊට පස්සේ මම මේ Miss Rose එකේ මට match වෙන foundation එක මේකෙන් මම කරන්නේ මගේ highlight points highlight කරගන්න එක. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. අරගෙන මේකෙන් මේ චූටි එකක් තියෙනවා. ඒකට ඊට පස්සේ මම මෙහෙම චුට්ටක් apply කරගන්නවා. ගොඩක් ගන්න. මෙහෙම චුට්ටක් apply කරගන්න. මේ highlight areas තියාගෙන ඊට පස්සේ මම ඒකට වෙනම එකක් use කරනවා. ඒකත් අපි මම මේකට use කරන්නේ highlight areas වලට. මේ ස්පොන්ජ් එක use කරන්නේ මම highlight areas වලට. ඉතින් මේක චුට්ටක් තෙමලා ගන්න. ඒවා හොඳට blend වෙන්න ඕන. නැත්තම් කැතයි. නැත්තම් මේ මූණේ හිටිනවා. ඉතින් ඒක නිසා මේවා හොඳට blend කරගන්න ඕන. ඉතින් මම apply කරන powder එක මේකත් Crayon එකේ setting powder එකක්. මෙහෙම ඉස්සෙල්ලම highlight areas වලට powder එක apply කරගන්න. හරි. powder එක apply කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මගේ eyebrows අඳින්න. මේ eyeliner එක මේක ඇත්තටම මේ brown මේක brown eyeliner එකක්. හැබැයි මම මේක චුට්ටක් eyebrows වලටත් use කරනවා. මට ඒක ටිකක් shape කරගන්න. මගේ eyebrows වල මෙතන චුට්ටක් අඩුයි. මම ඒක විතරයි චුට්ටක් fill කරගන්නේ. ඒක fill කරාම ටිකක් eyebrow එක balance වෙනවා. එච්චරයි මම ඒකේ කරගන්නේ. ඊට පස්සේ මම මේ lip line එක use කරනවා. මෙන්න මේ විදිහට තමයි මම lip line එක ඇඳගත්තේ. දැන් අපි lipstick එක ගහමු. මම ඇත්තටම lipstick color දෙකක් use කරනවා යාළුවනේ. ඉතින් එකක් තමයි මේ dark brown එක. අනිත් එක නිකන් reddish matte එකක්. අපි බලමු ඒකේ color එක එන්නේ කොහොමද කියලා. මේ දෙන්නේ මේ brown color එක. ඒ ලස්සන color එක. ඊට පස්සේ මේක මම චුට්ටක් light කරන්න මේක use කරනවා. අර දෙක blend වෙලා යන්න
විදිහට තමයි මම ඒක යූස් කරන්නේ. හරි අයින් එකක් ඇඳම මූණට පොඩි ලස්සනක් එනවනේ මේක ඇත්ත මූණට. ඉතින් ඒක නිසා අයිලයින් එක චුට්ටක් ඇඳගන්නවා. මේ තියෙන්නේ මගේ අයිලයින් එක. මේක තමයි මම යූස් කරන්නේ. දෙකෙන් ඇඳගෙන බලමු. ඇත්තටම මේවා මේ කේක් වර්ග ඒවා මේවා මම පෙටා ගියාම ගන්න ප්‍රොඩක්ට්ස්. ඉතින් මට ඒ වෙලාවට හිතෙනවා අඩුවට තියෙන ප්‍රොඩක්ට් එකක් මම ගන්නවා. හැබැයි ඒවා හොලක් නැහැ. ඒවා ටික කාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අඩුවට තියෙනවා. බ්‍රෑන්ඩඩ් ඒවත් තියෙනවා. මම ස්කින් එකට යූස් කරන්නේ ක්‍රේලොන් සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් ක්‍රේලොන් සිටි එකෙන් ගත්තා. හැබැයි මේ වගේ ඒ කියන්නේ මේ අයිලයින් එකකට එතකොට ලිප් ලයින් එකකට ලිප්ස්ටික් එකක් ටික වෙලාවක් නෙමෝනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට සාමාන්‍ය පොඩි මුදලක් අය කරලා ගන්න ඒවා ගත්තට කමක් නැහැ ඇත්තටම. වෙනවා මදි වගේ දැන් මේක ටිකක් පරණ මේක දැන් ඉවර වෙලා තියෙන්නේ. මේක ටිකක් ගෑවෙනවා මදි සීන් එකක් තියෙනවා. ඒක නිසා මම ළඟ තව එකක් ඇති. නැත්නම් මට බ්‍රවුන් අයිලයිනර් එකම යූස් කරන්න පුළුවන්. අපි මේක බලමු. හරි අයිලයිනර්ස් දෙකක් වුණාද මන් දන්නේ අවලක් නෑ. මං සාමාන්‍යයෙන් සම්පූර්ණ හැම ගන්න මම නිකන් අර කෝණ එකේ විතරයි පොඩ ඇප්ලයි කරගන්න. පරණ වෙලා කියන්නේ ඉවර වෙලා තියෙන්නේ. ඒක නිසා ලොකුවට ඒක ගෑවෙන්නේ නැහැ. මගේ මේකප් එක ඉවරයි. ඇත්තටම මේක සිම්පල් මේකප් එකක්. ඉතින් ඔයගොල්ලෝ බලමු vlog එකේ ඊතර ටික මම ඉතින් යන්න හදන්නේ මගේ ආන්ටිලා ගෙදර. ඉතින් මම දැන් රෙඩි වෙලා ඉවරයි. මම ගෙදරින් එළියට යන්න හදනකොට මෙන්න එන කට්ටිය හුගතාලන්නේ. ඉතින් මේගලන්ට හරියට ඕල යනවා. ඒගලන්ට හැමදාම මේගලන්ට එක්ක ඉන්න හින්දා මම ඉතින් යන්නට ඉන්නවා. තමයි මේ අනිත් හරි මවුලෙන් මේගොල්ලෝ යන්න හදනකොට ඉතින් මොනවා කරන්නද ඉතින් ගිහින් ටක්කා යනවනේ. කොහොමද ඉතින් මේ ඉන්නේ අපේ ආන්ටි. මේ මෝඩ නංගි. ගායිස් ඉතින් මං අද මෙහි ආවා. අපි බලමු ඉතින් මොකද මොනවාද මට මේගොල්ලෝ කන්න දෙන්නේ කියලා. අද අපේ නංගි බබා තමයි උයන්නේ. ඉතින් අපි බලමු අද මොනවද උයන්නේ කියලා අපිට කන්න. චිකන් අද තියෙනවා මට. තව ගොටුකොළ හදන්න හිතන් ඉන්නවා. කිරි හොදි තියෙනවා. ගයිස් අද මායිනාංගි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. මෙන්න කෝඩි ටිකක් දෙන්න තියෙනවා අපේ එක්ස්පෙරිමන්ට් එක. පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. අපිට අග්ගාල බලමු මේක මොකක්ද කියලා. ඉතින් අතර වෙන්න වෙයිද දියුල් රහත් වෙනවා. ඒක මරු අමුතු රහක් එනවා. ඕක කලවම් කරලා ඉන්න තවශී කලවම් කරන්න එක තමයි කරන්න බැරි වැඩේ බා. හරි ගයිස් දැන් අපි ගෙනාවු අයිස්ක්‍රීම් දාලා මම නංගිත් එක්ක අයිස්ක්‍රීම් චැලෙන්ජ් එකක් කරන්න හදන්නේ.
අපි ඉතින් බලමු කොහොමද කවුද වැඩිපුර කන්නේ කියලා බලමු. මෙයා තමයි ඉතින් කන්නේ ෂුවර් එකට. මොකද මේ මං ඕලින් පරදිනවා වැඩිපුර. එයාද කන්නේ මමද කන්නේ කියලා අපි එහෙනම් බලමු. Rock paper scissors. Rock paper scissors. මමද අත්තහනවා. Rock paper scissors. Rock paper scissors. Rock paper scissors. Scissors. Rock paper scissors. දුවන්. හරි ගයිස් චැලෙන්ජ් එක කළා දැන් ඔළුවත් කැක්කුමා. හරිම අමාරුයි. කලන්තෙත් වගේ ගොඩක් අයිස්ක්‍රීම් කෑවා අපි දෙන්නත් එක්ක. හරි ගයිස් මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ආන්ටිට තෑන්ක්ස් කරලා නාගිට තෑන්ක්ස් කරලා මොකද අද ගන්නට කන්න බොන්න දුන්නා. ඊට පස්සේ මම රැට කන්නත් ඉදියාපත් හදලා දුන්නා. ඉතින් අදට vlog එක ඉවරයි. අද ඉතින් මම ගොඩක් සතුටු වුණා. අද මගේ දවස ගියන්නේ ඉතින් මේ විදිහට තමයි.